හරි නංගිමල්ලි, ඔයාලට අපි ඉස්සෙල්ලාම කියලා දෙන්න යන්නේ කොහොමද අපේ කැම්පස් එකේ සමරගල කැම්පස් එකේ ටෙක්නොලොජි ෆැකල්ටි එකට VLE එකට රෙජිස්ටර් වෙන්න කියලා. ඒකේ කරන්නේ මෙහෙමයි. ඔයාලට අද ඊයේ පෙරේදා ආව ඇති ඊමේල් එකක්. ඒක විතර තියෙන මෙන්න මේ ආපු ඊමේල් එක. ඒකේ තියෙනවා මෙන්න විස්තරයක් දාලා තියෙනවා please use the following university email address and password කියලා. මෙන්න මේ දෙක හරියද? මෙන්න මේ දෙකෙන් ඔයාලා කරන්න ඕන ඔයාලගේ Outlook account එක හදාගන්න එක. Outlook account එක හදාගන්න මෙහෙමයි. ඔයාලට දැනටමත් WhatsApp community එකට ඔයාලා add කරලා ඉන්නවා නම් ඒකට message එකක් දාලා ඇති අපේ මිස් කෙනෙක් අන්න එතනින් ගිහිල්ලා ඒක හදාගන්න කියලා. ඒක හදන්න මෙහෙමයි හරියද? මේ වීඩියෝ එක බලලා කරනවා නම් මම මේ වීඩියෝ එකේ යටින් දාන්නම් මොකද්ද ඒකට යන ඊමේල් එක කියලා පැහැදිලිව මම දාලා තියන්නම්. කොහොම හරි Outlook එක හදාගන්නේ මෙන්න මේ අලුත් ටැබ් එකක් ඕපන් කරලා ඔයාලා outlookoffice.com කියලා සර්ච් කරලා ඒකට යන හරියද? ඊට පස්සේ තියෙනවා මේ දෙවණියට වගේ එනවනේ මෙන්න මෙතන බලන්න Microsoft 365 outlookoffice.com කියලා. මෙන්න මේක තමයි හරිම මේ link එක. මේකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේක තමයි එන්නේ. එතෙන්ට ඔයාලගේ ඉස්සෙල්ලාම email එක දෙන්න ඕන. ඔයාලට මේ ඇවිල්ලා තියෙනනේ email එක. අන්න ඒක copy කරගෙන ගිහිල්ලා ඔයාලා දෙන්න ඕන මෙන්න මෙතෙන්ට. ඒ දෙද්දි බලන්න ඔයාලගේ දැන් මෙතන තියෙන්නේ 24යි TB මොකක් හරි මෙන්න මෙතන තියෙන 1582 කියන මේක තියෙනවානේ ඔයාලගේ ඉන්ඩෙක්ස් එක. ඔන්න ඉන්ඩෙක්ස් එක නෙමෙයි මෙතන ඔයාලට අවිල්ලා තියෙන්නේ. කොපි කරගෙන ගිහින් ඉන්න තමයි මෙතන මේ විදිහට වැටුනේ. ඔයාලා ඒකට කරන්න ඕන මෙතනින් බලලා 24 TB 16 11. ඒ වගේ ඔයාලගේ මෙතන තියෙන මේක තියෙනවානේ. අන්න ඒ වගේ ඒ ඉන්ඩෙක්ස් එක හරියට ටයිප් කරගෙන මෙතනින් next දෙන්න. හරිද? next දෙන්නට පස්සේ password එකට දෙන්න ඊට යටින් තියෙන email address එකට යටින් තියෙන password එක. ඒක copy කරගෙන ගිහිල්ලා දෙන්න. ඒක සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒක දුන්නට පස්සේ මෙන්න මේ වගේ එකක් මෙතනින් එනවා ඉස්සෙල්ලාම ඔයාගේ මේ password එක save කරන්න කියලා. එතනදී ඒක මේ save කරන්න එපා. මෙතනදී දැන්ට never දෙන්න. මොකද මේකේ නංගිමල්ලි password එක ඔයාලා වෙනස් කරන්න ඕනේ. මේක දීලා තියෙන්නේ කැම්පස් එකෙන් ඔයාලට one time password එකක්. one time password එක නෙමෙයි ඒ one time password එකෙන් log වෙලා ඔයාලා ඊට පස්සේ ඔයාලට ලේසි password එකක් දාගන්න ඕන. හරිද? ඊට පස්සේ මෙතන අර ඉස්සෙල්ලාම දී password එක type කරගන්න. මෙන්න මෙතන තියෙන එක type කරගන්න මෙතන. ඊට පස්සේ ඔයාලට පහසු password එකක් දෙන්න. මෙතන මම recommend කරනවා ඔයාලට පහසු password එකක් විදියට ඔයාලගේ නම ඉස්සෙල්ලා type කරලා ඊට පස්සේ @ $mark එක ඒ වගේ මොකක් හරි character එකක් දීලා ඊට පස්සේ ඔයාලගේ මේ index එකේ අංක තියෙනවානේ 16 11 හරි 13යි 14 හරි 15යි 20 හරි ඒ වගේ කීයක් හරි මෙතන තියෙනවනේ index එක. අන්න ඒ index එක save කරගන්න. මම මේ හරියෙන් දාන්නම් වීඩියෝ එකේදී මොකද්ද එන්න ඕන කියලා. ඒ වගේ මම recommend කරන මේ වගේ දාගත්තට පස්සේ වලට අමතක වෙන්නේ. මොකද හැමෝගෙම common දෙයක් යන හින්දා මේ කියන්නේ ටික මතක තියාගන්න ලේසියිනේ. මම මේ පැත්තෙන් දාන්නම් recommend කරන password එක මොන වගේ එකක්ද කියලා. ඒ වගේ ඔයාලගේ password එකක් දීලා මෙතනින් ඉස්සරහට යන්න. හරිද?
ඊට පස්සේ sign in දුන්නට පස්සේ මෙන්න මේ වගේ window එකක් එනවා. එතන stay sign කරන මෙතන ටික් එක දාලා ඊට පස්සේ yes දෙන්න. හරිද? yes දුන්නට පස්සේ දැන් මේ load වෙන්නේ ඔයාලගේ Outlook account එක. මේ Outlook account එකට තමයි නංගි මල්ලි යාළුවට පළවෙනි දවස් lectures වල link වැටෙන්නේ. time table එක ඉන්නේ මේකට. එතකොට මෙතන inbox වල තියෙනවා ඔයාලට එන mail එකක් තියෙන mail එක. හරිද? ඊට පස්සේ මෙතනදී කරන්න ඕන පළවෙනි දේ තමයි මෙහෙම අපි log වුණානේ මේකට. log වුණාට පස්සේ මෙන්න මෙතන account එක ගිහලා මේ දෙන්න මෙතන account tab මේ මෙතන තියෙන account tab එක මෙතෙන්ට ගිහිල්ලා view account යන්න. view account ගියාට පස්සේ ඔයාලට එන්න මෙන්න මේ වගේ screen එකක්. මේ screen එක නම් වලදී මෙන්න මෙතන තියෙනවා my account කියලා එකක්. මේ my account ගියාට පස්සේ මෙතන තියෙන security info කියලා. මේ security info එක. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා sign in method එකක් add කරගන්න. මෙතන දැන් ඔයාලා password එක විතරනේ දීලා තියෙන්නේ. මෙතන add sign in method දීලා phone ගිහිල්ලා එතන ශ්‍රී ලංකාව තෝරලා ඔයාලගේ phone number එක add කරගන්න. මොකද මේක add කරන එකේ වාසිය තමයි ඔයාලට හදිසියේ හරි අමතක වුණොත් ඔයාලගේ password එක ඔයාලට phone number එක ගහලා log වෙන්න පුළුවන්. හරිද? නැත්තම් ඔයාලට හදිසියකට log වෙන්න බැරි වෙනවා ඔයාලගේ account එක. ඒක නිසා මේ වැඩේ අනිවාර්යෙන් කරන්න. ඊට පස්සේ ඔයාලට හදිසියේ password එක අමතක වුණොත් මෙතන දීලා password එක දීලා log වෙන්න පුළුවන්. මේ විදිහට ඔයාලගේ මේ password එක add කරගන්න. sorry phone number එක. OTP එකක් එන ඔයාලගේ ෆෝන් එකට ඒක දාලා මෙතන next ගියාම පස්සේ හරි. ඒකේ විදිහට ඇඩ් කරගන්න. මේ වෙලාවේ මට මේ කෝඩ් එකෙන් නැති හින්දා මම මේ ක්ලෝස් කරනවා. ඔයාලට මේක ඇඩ් කරගන්න තරමට හොඳයි. මේ ෆෝන් නම්බරය ආවේ නැත්නම් worry වෙන්න එපා. ඒක ප්‍රශ්නයක් නෑ. පාස්වර්ඩ් එක මතක තියාගෙන ඉන්න. එතකොට කිසිම අවුලක් වෙන්නේ නෑ. ෆෝන් නම්බරය ඇඩ් කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හරිද? ඒ විදිහට ෆෝන් නම්බරේ ඔයාලට OTP එනවා නම් ෆෝන් නම්බරය ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ දැන් මේකේ පාස්වර්ඩ් එක අපි සේව් කරේ නැහැනේ. ඒ සේව් කරේ නැති හේතුව තමයි මොකද්ද? ඔයාලට ඊට පස්සේ ඔයාලා කරන්න ඕන ඔයාලගේ VLE එක හදාගන්න බෑ. ඇත්තටම මෙතන කියලා තිබුණට ඔයාලගේ VLE එකට log වෙන්න කියලා. හරිද? VLE එක දැන් කැම්පස් එකේ නැහැ.
VLE එක ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක හින්දා ඔයාලා ඉස්සරහට පාවිච්චි කරන්නේ LMS කියලා මේ වෙබ් එක. හරිද? එතකොට ඔයාලට අර මිස් දාපු මැසේජ් එක ඇති LMS එකට ලොග් වෙන්න කියලා. මෙන්න මේ තියෙන link එකෙන් ගියාට ඔයාට account එක හදන්න බෑ මේ username password දීලා. හරිද? ඒක නිසා ඔයාලා මේ link එකෙන් යනවා නම් මම මේ link එකෙන් ගිහිල්ලත් කරන්න කියලා දෙන්නම්. නැත්තම් ඔයාලට මිස් එවපු මැසේජ් එකේ තියෙනවනේ link එකක් LMS එකට කියලා. අන්නේ link එක ක්ලික් කරලා එන්න. හරිද? දැන් මම යන්නේ මෙතනින්. එතනින් ගියාට පස්සේ නංගි මල්ලි ඔයාලට පේනවා මෙන්න මේ link එක ක්ලික් කරලා ගියාට පස්සේ එන්නේ මෙන්න මේ වගේ window එකකට. මෙතන තියෙන්නේ Sabaragama University of Sri Lanka Virtual Learning Environment කියලා. VLE. හරිද? මෙතන VLE තමයි මේකේ තියෙන්නේ. මෙතන login වෙන්න දෙනවා. ඒ වුණාට අපි කරන්නේ මේක නෙමෙයි. මේකට දැන් ඔයාලට access නැහැ. ඔයාලගේ account VLE එකේ නැහැ. හරිද? ඒක නිසා ඔයාලා කරන්න ඕන මෙන්න මෙතන ක්ලික් කරලා මෙතන තියෙනවනේ මේ VLE කියන එක. මෙන්න මේ VLE කියන එක ඔයාලා කරන්න ඕන LMS කියලා ටයිප් කරගන්න. ඊට පස්සේ එන්ටර් කරන්න. එතකොට එන්නේ මෙන්න මේක තමයි ඔයාලගේ learning management system එක. මේකට තමයි ඔයාලා රෙජිස්ටර් වෙන්න ඕන. හරිද? ඊට පස්සේ මෙතනින් login ගියා. මෙතන අහන username එකට ඔයාලට දෙන්න තියෙන මෙන්න මේ username එක. මෙතන දෙවෙනියට username password. මේ ගිය outlook එකට මේ තියෙන්නේ මොකද්ද LMS එක. VLE නෙමෙයි LMS. හරිද? මෙතන username එක copy කරගත්තා. ඊට පස්සේ ඒ username එක මෙතන paste කරගත්තා. විසතර TV 1611. ඔයාලා බලන්න ඒකද තියෙන්නේ කියලා. හරි. ඊට පස්සේ password එක. ඊට පස්සේ password එක මෙතන දුන්නා. login වෙනවා. ඊට පස්සේ එනවා මේ window එක මෙහෙම තියාගන්න මොකුත් කරන්න එපා. මෙන්න මෙතන තියෙනවා current password කියලා. මොකද මේක one time password එක. ඒක හින්දා ඔයාලට මේ password එක දිගටම access කරන්න බෑ. මෙතන ඔයාලා දෙන්න current password එකට මෙතන තිබිච්ච password එක. ඒක දුන්නා පස්සේ new password එකට දෙන්න මේ suggestion එකක් දෙන්න එපා කීයටවත්. මොකද මේ මතක තියාගන්න බෑ. ඒක නිසා ඔයාලා මෙන්න මේ outlook එකට යද්දී දීපු මේක තියෙනවනේ. අන්න ඒක දෙන්න මෙන්න මෙතෙන්ට. මම ඒක ටයිප් කර ගන්නවා. ඒක ටයිප් කරගෙන ඊට පස්සේ save changes දෙනවා. මෙතනදී වැරදුන ඇති මම දාපු එක. හරි. ඊට පස්සේ මෙන්න මේ window එක තියෙනවනේ. මම අතන මොකුත් කරන්න එපා කියපු window එක. අන්න එතන username එකට දෙන්න. ඔයාලගේ මෙන්න මෙතන තිබිච්ච username එක. හරිද? ඕක copy කරන් ගිහිල්ලා මෙන්න මෙතන මේක click කරලා username එකට දෙන්න ඒක. ඊට පස්සේ password එක ඇති ඔයාලා අලුතෙන් දීපු එක. ඒක ඊට පස්සේ save කරන්න. මොකද ඔයාලා ඊට පස්සේ මේකට එන වෙලාවට එන සැරයක් පාසා ගහන්න ඕනේ නැහැ. ඒකෙන් යන්න පුළුවන්. මේකෙන් ඊට පස්සේ ඔයාලා වැඩි කෝකටත් හරිද බලන්න. මෙතනින් log out වෙලා ආයේ refresh කරලා login ගිහින් බලන්න මෙන්න මේ විදිහට එනවද කියලා. ඊට පස්සේ log වෙනවා නම් වැඩේ හරි. ඊට පස්සේ ඕන නම් මෙතන bookmark එකක් දාගන්න bookmark bar එකට
ඊට පස්සේ අලුත් ටැබ් එකක් ඕපන් කරාට පස්සේ මෙන්න මෙතෙන් එනවා යාගේ LMS. ඊට පස්සේ අපි ටැබ් එක ක්ලෝස් කරාට මෙතනින් ඔයාලා ටක් ගාලා එනවා ඔයාලගේ LMS එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපි මේ account එක හැදුවනේ. මේ account එකෙන් දැන් නෝගිමල්ලි ඔයාලා lecture note download කරගන්න ඕන. ඊට පස්සේ assignment submit කරන්න ඕන. මෙන්න මේ LMS එක හරහා තමයි. එතකොට ඒක හරහා මොකක් හරි සබ්මිට් කරලා පස්සේ ඒක කනෙක්ට් වෙනවා කියලාම Outlook එකට. මේ තියෙන ඔයාලට යාපු මේල් එක ඔයාලා ලොග් වුණා කියලා. හරිද? ඒ විදියට මේ account එක හදාගන්න කාට හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනනම් account එක හදාගන්න බැරි අපිව contact කරගන්න. එතකොට අපි ඔයාලට ඒක හදලා දෙන්නම්, එක්ක හදන විදිය කියලා දෙන්නම්. ඒ උදව්ව කරන්නම් සම්පූර්ණම. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් මෙන්න මෙතන තියෙන dashboard LMS එකයි Outlook එක. හරිද? ඒක මෙන්න මෙතන bookmark එක දාගත්තට පස්සේ මේකත් ඇඩ් වෙනවා ඔයාගේ bookmark bar එකට. ඔයාලා මේකේ password එක save කරගත්තට ඔයාලා save කරගත්තේ නැහැ නේ Outlook එකේ password එක. ඒත් දැන් අපි බලමු කොහොමද ඒක save කරගන්න කියලා. ඊට පස්සේ ඒක බලමු. ඔයාලා මේ account එකෙන් log out වෙන්න, sign out වෙන්න. sign out වුණාට පස්සේ ආයිමත් outlookoffice.com කියන එක search කරලා outlookoffice.com එකේ link එක මේකෙන් ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මේකෙන් යන්න account එක හැදුවට පස්සේ මේ විදියට එනවා. password එක දැන් ඔයාලා දෙන්න. ඔයාලා අලුතෙන් හදාගත්ත password එක මතක ඇතිනේ. දැන් account එක අලුතෙන් පරණ password එක නෙමෙයි, අපිට mail එකේ ආපු password එක නෙමෙයි, අලුත් password එක. හරිද? ඒක දෙන්න මෙතෙන්ට. ඊට පස්සේ ඉස්සරහට යන්න. දැන් මෙන්න මේ link එක copy කරගෙන යන්න ඔයාලා password and autofill එක. ඊට පස්සේ මෙතනින් ඔයාලා දෙන්න add කියලා. ඊට පස්සේ site එකට දෙන්න අපි අතනින් copy කරගෙන ආපු site එක. username එකට දෙන්න ඔයාලට මෙතන තියෙන email එක. හරිද? මේ password එක save කරන වැඩේ ඔයාලට අනිවාර්යෙන් කරන්න ඕනේ කියන එකක් නෑ. කරලා තියාගන්න එක හොඳයි. මොකද password එක ඔයාලට එතකොට අමතක වුණත් ප්‍රශ්නයක් නෑ. මෙතන තියෙන හින්දා save කරලා. ඊට පස්සේ ඔයාලා බලන්න password එක save වෙලාද කියලා. මෙතනින් sign out දෙන්න. ඊට පස්සේ අලුතෙන් ආයි මේකට යන්න. ගියාට පස්සේ password එක දෙන තැන save වෙලා නැහැ මෙතන. ඔතන දෙන්න. මෙතන ඔයාලගේ password එක දෙන්න. මෙතන දෙන්න එපා. මෙතන දෙන්න password එක.
ඊට පස්සේ ඔයාලට ඔන්න වගේ ලොග් වෙන්න පුළුවන්. ඔය විදිහට තමයි කරන්න තියෙන්නේ. කාට හරි නොතේරිච්ච තැනක් හරි මොකක් හරි ඒ කියන්නේ ප්‍රශ්න ඇති සාමාන්‍යයෙන් තේරිච්ච නැති කට්ටියක් ඇති. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න, අපි ඔයාලට මේක හදලා දෙන්න. ඉගෙන වරද්දලා හදාගන්න එපා. කරන වැඩේ හරියට කරගන්න. ලේසි මෙතඩ් එකක් තියෙන්නේ. දැන් බලන්න මේ දෙකෙන්ම ලොග් අවුට් වුණාට පස්සේ ආයෙත් ඉක්මනට ආයේ ලොග් වෙන්න පුළුවන්. මේ කියන්නේ LMS එක, මේ තියෙන ඔයාලගේ Outlook එක. LMS එක ලොග් වෙන්න ලොගින් ගිහිල්ලා මෙතන පාස්වර්ඩ් එක දුන්නට පස්සේ වෙන්න පුළුවන්. මෙතනත් ඒ වගේම මේක දුන්නට පස්සේ සයින් වෙන්න පුළුවන්. පාස්වර්ඩ් එක අමතක වුණාට කමක් නැහැ. අමතක කරන්න බෑ, මතක තියාගන්න. මේ විදිහට ඔයාලගේ account එක හදාගන්න හරියට Outlook එකට phone number එක add කරගන්න පුළුවන් නම් හොඳයි. OTP එක આવත් අනිවාර්යෙන් add කරගන්න. මේ දෙකම ඊට පස්සේ ඔයාලගේ මෙතන bookmark එකක් දාලා තියාගන්න. එතකොට ලේසියි. ඔය විදිහට තමයි හදාගන්නේ. මතක තියාගන්න විශේෂම කාරණාව email එකේ ආපු VLE එක නෙමෙයි ඔයාලා හදාගන්න ඕන. ඔයාලට මිස් කෙනෙක් WhatsApp එකේ එවලා තියෙන LMS එක. හරිද? ආයිත් කියනවා ඔයාලා හදන්න ඕන VLE account එක නෙමෙයි. ඒ කියන්නේ මේ link එකෙන් ගිහිල්ලා නෙමෙයි ඔයාලා හදන්න ඕන. ඔයාලා හදන්න ඕන LMS එක. LMS account එක තමයි මිස් කෙනෙක් ඔයාලට එවලා තියෙන්නේ WhatsApp එකට. තාමත් WhatsApp message එක ආවේ නැති කට්ටියට තමයි මම මේ link එකෙන් ගිහිල්ලා ඒක LMS එකට වෙනස් කරගන්න විදිය කියලා දුන්නේ. ඒ LMS එකට ඕන username එකේ password එකයි තමයි මේ තියෙන්නේ. ඔයාලගේ email එකේ ඇවිල්ලා ඇති මේ වගේ එකක්. ඔයාලගේ Outlook එකට ඕන එක තමයි මේ තියෙන්නේ. හරිද? ඒත් මෙන්න මෙතන තියෙන password එක තියෙනවනේ. මෙතන තියෙන password එකයි මේ password එක. මේ password දෙකම one time password. එතකොට ඔයාලට මේකෙන් පුළුවන් account එකට යන්න විතරයි. ඒ ගිය ගමන් ඔයාලගේ ඇත්ත password එක දාලා ඔයාලගේ account එක හදා ගන්න ඕන. එතනින් පස්සේ ඔයාලට දිගට මේ password එක තමයි use කරන්න තියෙන්නේ. ඒ password එක හදාගන්න ලේසි විදිය තමයි මම කිව්වේ. ඔයාලගේ නම දාලා ඔයාලගේ මොකක් හරි ඔයාලට කතා කරන නම හිතන්න විශ්ව කියලා කතා කරනවා නම් V අකුර කැපිටල් දාලා ඊටු ටික සිම්පල් දෙන්න. ඊට පස්සේ @ හරි හැෂ් එක හරි දාලා ඔයාලගේ ඉන්ඩෙක්ස් එකේ තියෙන අවසාන අංක 4 දෙන්න. ඊට පස්සේ ඒ හොඳටම ඇති වැඩි කැටයන් ඕනේ පාස්වර්ඩ් එකට. ඒ විදිහට හදාගන්න ඕන පාස්වර්ඩ් එක. මම රෙකමන්ඩ් කරන විදියක්. මම කියන්නේ ඔයාලට එහෙම කරන්න කියලා. ඔයාලා කැමති නම් ඒ විදිහට කරන්න. එතකොට ඔයාලට ලේසි පාස්වර්ඩ් එක මතක වෙන්නේ නැහැ. එහෙනම් ඔය විදිහට account එක හදාගන්නයි කියලා කියනවා. ඉක්මනට ඔයාලා දකින්න ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙන මැසේජ් එකක් දාන්න කියලා දෙන්නම් තේරෙන විදිහට. ඊමේල් එක ආවිල්ලත් නැති, WhatsApp group වලටත් ඇඩ් කරලා නැති ඒ කට්ටිය ඉක්මනටම ඇඩ් කරයි group වලට. මේ සතියත් බලලා ඇඩ් කරේ නැත්නම් මැසේජ් එකක් දාන්න. ඔයාලා group වලට ඇඩ් කරන ඒ ඩිමෝ සර්ලට හරි මිස්ලට හරි. නැතු මේ දවස්වල දදා කරදර කරන්න යන්න එපා. මොකද එයාලත් ඔයාලගේ ඒවා හදන ගමන් ඔයාලා වැඩ කරන ගමන් ඇති. ඒක නිසා පරිස්සමට ඉන්න නම් ඉක්මනට එන්න. අපි බලන් ඉන්න ඔයාලා එනකම්. අපි හොඳ දෙයක් කරමු ආවට පස්සේ. එහෙනම් good luck නම් ඉවල්ලි. හොඳට වැටි පිට කරගන්න. පරිස්සමෙන්